පුතා අදවත් ඉස්කෝලේ ගියාද ආවිනේ? මේ මහත්තයා ඉස්කෝලේ මිස් හැමදාම කෑ ගන්නවලු කාලසටහන ඉදිරි කේම ගේන්න කියලා. එහෙමද නෝනා? බැරි කාදරේට ඉඳ වැඩට යන්න ඕනේ. මොනා කරන්නද කියලා තේරෙන්නේ නැහැ. උනාත් එක්ක වැඩට යන්න පුළුවන්ද මහත්තයා? උණ කියලා බලන් ඉදියොත් කොල්ලට ඉස්කෝලේ යන්න වෙන්නේ නැහනේ. වෙද ගෙදර නෝනාට ගියාන බේත් ගන්න තිබ්බා. ඒ නෝනා හොඳ මිනිස්සයා. සල්ලි අහන්නේ නැහැ කවදාහක්වත්. එහෙමයි කියලා බෑ හාමිනේ. කොල්ලට ගිය සතියේ බේත් ගෙනාව නිකම්මනේ. ආණ්ඩුවේ ඉස්පිතාලෙට දොස්තර මාත් එක්කම හිටි හැටි. ඒකත් අපේ වෙලාවම තමයි. මොනා කරන්නද? අපිටත් දවස කියලා පායාගෙන. මොනා හරි වුවද හාමිනේ? පල්ලෙහා බතලේ අන්තිම හවදකටම තම්බලා කොල්ලට දුන්නා. මට ඒ හැටි බඩගින්නක් නෑ. මහත්තයා කන්න. සෝමසිරිගේ හේනේ පැන රකින්නක් කතා කරා. ඒ වුණොත් හෙට අවදට ඒකටත් ගිහිල්ලා වෙන්නම් හාමිනේ. කොල්ලව කොහොම හරි උස්මාත් කරගත්තොත් ඕක හොඳ තැනකට යයි. එතකොට මේ හැම ආදරයක්ම නිදහස් අපිට. ඒක නම් ඇත්ත හාමිනේ. කොහොම හරි ඉංචවල ආණ්ඩුවේ ලොකු මහත්තයෙක් කරගන්න තමයි ගන්නකම් මගේ දැස් පිය වෙන්නේ නැතුව තිබ්බොත් නම් ඇති. නෝනේ මං යනවාද සිරිපාර මුදලාලිගේ වැලි තොටුපළට. අදත් ගෙදරින් ගියොත් කොල්ලට ඉස්කෝලේ යන්න වෙන්නෙම නෑනේ. ඇඟටත් හොඳ නැතුව. අනේ මන්ද මහත්තයා පරිස්සමට. දෙයියෝ පුතුන් බලා ගන්නවා. හිටින්නවා මේ වගේට ගත්ත ඇඹුවා. බීලා මේ යන්නකො එහෙනම්. ඒක නෙවෙයි මහත්තයා. මං යනවාද කමලාකගේ එනේ උදව්වට. මොකක්? හාමිනේ වැඩ කරන්න තරම් හයියත් තියනවාද? අනික හාමිනේ ගියාම කොල්ල විතරයි තනියම. ඔළුවක් උස්සලා ඉන්න නම් අපි එන්නට වැඩ කරන්න යනවා මහත්තයා. ඒක හිතන්න එපා. මට පුළුවන්. එහෙනම් මං පුතාවත් එක්කන් යන්නම් ඉතින්. ඉංචෝ මෙහෙ වරෙන් පුතේ. ඔව් තාත්තේ. ඔන්න ඔය අද තාත්තත් එක්ක වැලි තොටුපළට යනවා. මං උඹට කන්න අවසර බත්තයක් කරන් දෙන්නම් පුතේ. අලුතින් දාපු කඩේ බිරියානි තියනවා කියන්නේ. බස් ආස ඇතිනේ. ෂා මරුනේ තාත්තේ. ඉන්න මම ලැස්තිලා ඉන්න ටක් ගාලා. මුදලාලි මහත්තයෝ. ගුණසිරි උඹ ආවද? පහුගිය දවස් ටිකේ ලෙඩින් කියලා ආරංචි. උඹට දැන් හොඳයිද? ඒ ඇටි හොඳක් නැහැ මහත්තයෝ. ඒ වුණාට මේ පොඩි එකා ඉස්කෝලේ යවන්න ඕනේ. මූ කවදා හරි ඉගෙන ගත්තොත් අම්මව හරි බලා ගනීවිනේ. අනේ මන්ද බං. හෙට ගානේ ගඟේ වැහලා වැලි ගේන්නේ කොහොමද කියලා වතුර පාරක් සැරයි. උඹේ කැමැත්තක් ඉතින්. ඒක නෙවෙයි පුතෝ පරිස්සමට කරන වැඩක් හරිද? ඉංචෝ පුතේ උඹ උඩටලා ඉඳහන්. වෙනද වගේ මං ගඟට ගිහින් එනකම් උඹ ගණන් කරපන්. මාත් එන්නද තාත්තේ? පොල් කට්ටක් හරි අරගෙන මටත් පුළුවන්. උඹ වැහෙන්නත් උඩටලා මං එනකම් බලන් ඉඳපන්. උඹ ඉගෙනගෙන මුදලාලි මහත්තයා වගේ ලොකු මිනිහෙක් වෙන්න ඕනේ. ඒකයි මෙච්චර මායි අම්මයි නැහින්නේ. උඩටලා ගණන් කරපන්. අවසර බත්තයක් කරන් දෙන්නම් උඹට කඩෙන්. මේ දවස් ටිකම හරියට බත් ඇටයක්වත් නැහනේ. Hurry up, Ujira Mangarangana. Ike, Dike, Tune, Hatare, Baha, Aye, Hate, See, Kasieka, Kasiadika, Tunzia Tuna, Tunzia Hatare. Tonto Tamarani, in Trilla, Mangarankarotane Ponziri try. Apati. මුදලාලි මහත්තයා. මොකෝ යකෝ බෙරියන් දෙන්නේ? මහත්තයා කුණසිරි වලට ගිහිල්ලා. පුතේ ඔයාලගේ අම්මලා තාත්තලා ඔයාලා උස්මහත් කරන්න උගන්වන්න ලොකු වෙහෙසක් දරනවා. මේ වගේ කතා අනන්තවත් මේ ලෝකෙ සිද්ධ වෙන කතා. පුතේ ඔයාලට ඒ අම්මලාට තාත්තලාට දෙන්න පුළුවන් ලොකුම වත්කම තමයි ඔයාලා හොඳින් ඉගෙන ගන්න එක. හොඳින් ඉගෙනගෙන හොඳ තැනකට යන එක. එහෙනම් ඉතින් පුතාලා දුවලා අම්මලා තාත්තලා කියන දේවල් හොඳට අහගෙන හොඳින් ඉගෙන ගන්න. අපි ආයි ළඟදිම දවසක හම්බෙමු. අපි බබුකු ෆ්‍රෙන්ඩ්.